විමල් වීරවංශ 2006 ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වෙන වෙලාවේදී මචං ඌව මරන්න ඕනේ කියලා පක්ෂ තීරණය ගන්න ඕනේ. ඌව මරන්න ඕනේ විමල්ව මරන්න ඕනේ. හරි දැන් දයාපතිරණව මැරුවේ ඇයි සමාජවාදී ස්වාධීන ශිෂ්ටාංගමේ ඇයි දයාපතිරණ මරන්නේ? පක්ෂයට විරුද්ධ නිසා. පක්ෂ මතවාදයට යන්න දෙන්නේ නැති නිසා. දයාපතිරණ මරනවා. මට ආග්‍රිස් කොස්තා පෞද්ගලිකව කියලා තියෙනවා මචං. ආග්‍රිස් කොස්තා මැරුණා. මම බොහොම ගරු කරන චරිතයක්. පෞද්ගලිකව කියනවා. කොහමද? පක්ෂෙන් ආවා මරන්න ඕනේ කියලා ඒ නිසා මම මේක කරා සහෝදරයා. එතකොට පක්ෂය දෙන මතේ වෙනුවෙන් මරාගෙන මැරෙන ටීම් එක ගන්න මචං අපි. හරිද? ලයනල් රණසිංහ ලවිලා විජය කුමාරතුංග වෙඩි තියන්නේ එහෙමනේ. එහෙම වෙඩි තියන්නේ. ටාසන් වීරසිංහල එහෙම එන්නේ. එතකොට මචං දැන් කැලුම් උඹ කල්පනා කරන්න ඕනේ විශේෂයෙන්ම අපි මේක හිතන්න ඕනේ මේ හදපු කාඩර් එක මචං අර විශ්වාසය තියෙනවා. දැන් විමල් වීරවංශ මරන්න ඕනේ කියලා කිව්වම අපි ඉදිරිපත් වුණා මරන්න. කොහොමද විමල්ව මරන්නේ? විමල්ව ගේනවා සංවිධානාත්මක ස්ටේජ් එක යටට. කැලුම් දන්නවා ප්‍රචාරක කමිටුව අපි ඉදිරියෙන් වැඩ කරපු අය. අර මහා වේදිකාවේ උඩ ඉන්නව විමල්ව යටට ගෙනාවම උඩ ඉඳලා යකඩ බම්බුවකින් ගහනවා මැරෙන්න. විමල් මැරුණාට පස්සේ මොකද වෙන්නේ? බටයක් වැටිලා මැරුණා. මේක බලන්න ගියා ගිහිල්ලා එතනදී මේ බටයක් කඩාගෙන වැටලා මැරුණා. එතකොට මචං මිනිහා එතකොට වීරයෙක් වෙලා මැරෙනවා. වීරයෙක් වෙලා මැරෙනවා. වීරයෙක් වෙලා මරනවා. එතකොට මේ වගේ සූක්ෂම විදියට මිනි මරලා හරි මේ පක්ෂ රකින්න ඕන කියන කාඩර් එකේ මිනිස්සු අපි විශ්වාස කරායි. එදා ආගිරිස් කොස්තලා දයාපතිරණ මරනවා කිව්වම ආගිරිස් කොස්තා මචං ඉදිරිපත් වෙලා මැරුවානේ. ඇයි මැරුවේ? තමන් විශ්වාස කරපු මතේ මොකද්ද? මාක්ස්වාදී සමාජවාදී නායකයෝ පැල කරපු මතේ. මමත් මචං මේකේ හිටපු කාඩර් කෙනෙක් හැටියට මාත් විමල්ල මරනවා කියන දැනට එනවනේ. ඇයි එන්නේ? ඇයි එන්නේ විමල්ල මරනවා කියන එක? ඒක පෞද්ගලික ඇරියස් එකක් නෙමෙයි. නෑ. අදත් මිනිහා දැක්කොත් කතා බහ කරනවා මචං. එතකොට විමල්ල මරන්නේ ඇයි? විමල් අපේ පක්ෂ විනාශ කරනවා. අපි දරන මතේ විමල් විනාශ කරනවා. අපි යන්නේ සුන්දර මාක්ස්වාදී සමාජය, සමාජවාදී සමාජය. මේක හදන්න දෙන්නේ නෑ විමල් ඒක විනාශ කරනවා. ඒ නිසා ඌව මරනවා මචං. දැන් ඕකයි දැන් ඔන්න ඔය අදහසයි. මට ගන්න ඕන කම තියෙන ඔන්න ඕක. ඔය අදහසයි මූලධර්මවාදී අපි කියමුකෝ තලේබාන් මූලධර්මවාදියෙකුයි ඒ දවස්වල උඹේ. ඔව්. මට නම් කිසි වෙනසක් පේන්නේ නැහැ. ඒක හරි මචං මේ මෑතකදී මං කියවුවා මචං මේ තලේබාන් වරු නිර්මාණය කරන විදිය සහ LTT සංවිධානයේ මරාගෙන මැරෙන සොල්දාදුවෙක් හදන විදිය මචං. ඇත්තට මම කල්පනා කරාම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ එදා 97 ජනතා විමුක්ති පෙරමුණට ගිය මම තලේබාන් තමයි. තලේබාන් කාරයෙක් එහෙම නැත්නම් LTT මරාගෙන මැරෙන එකේ ගානට හිටියේ. මං ඒ ගැන මට දැන් පස්සට හිතනකොට මචං මතුවෙන්නේ ඒක. බ්‍රේන් වොෂ් කරලා. මම හිටියේ මචං පක්ෂයට වෙන අනතුරු කොහෙද මරණවුව. මරලා හරි පක්ෂ. මට වෙන එක ප්‍රශ්නයක් නැහැ. පක්ෂේ රැකගන්න. ඒක තමයි මගේ මචං ටාගට් එක තිබුණේ. ඒතොර ඇයි මං පක්ෂේ රකින්නේ? හේතුව සමාජවාදය හදන්න. හරි. එතකොට මං වගේ මචං දැවැන්ත කාඩර් එකක් මේකේ හිටියානේ. ඒ හැම එකම මචං ජීවිත පරිත්‍යාග කරලා හරි අරුව මරලා එකෙක්ව මරලා හරි පක්ෂේ මතේ රකින්නේ. නේද? දැන් අර මගේ මාව මරන්න ඕනේ කියලා කියන මේ ඒ chat එකේ ඒ රොසයිරෝ කියන්නේ මං හිතන්නේ තව අනිල් කෙනෙක්. වෙන්නේ නැති. හරි. අනිවාර්යයෙන්. එතකොට ඒක නිසා තමයි මිනිහා කියන්නේ මට බාර දෙන්නකෝ වැඩේ. මං ඒක ඉවර කරන්න. කැලුම් උඹ ඔහොම කියනවා. මට කිව්වොත් මම දැන් ජෙවිපේ හිටියා නම් මට කිව්වොත් උඹව මරන්න කියලා මං අද උඹව මරනවා. එතනට අපේ මනස හදලා තිබුණේ. හරි? අපිට ගෙදරක් නැහැ. බ්‍රේන් වොෂ් එක දීලා තිබුණේ. දැන් අපිට මචං ගෙදරක් නැහැනේ. දරුවෝ ගැන හිතන්න වෙලා නැහැ. අදත් මගේ දරුවා මාව අඳුරන්නේ නැහැ. මගේ දරුවා ගැන මට බලන්න වෙලාවක් නැහැ. බිරිඳ ගැන බලන්න වෙලාවක් නැහැ. අම්මා තාත්තා බලන්න වෙලාවක් නැහැ. මට හිටියේ මචං පක්ෂේ කාඩර් එක. හරි? ඔය ලලිත්ලා කුගන්ලා එහෙම කාඩර් එකේ මිනිස්සු මචං. Thank you.